හයි කොහමද? ඔන්න ඉතින් අදත් පාරම ගෙවුණු දවසක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මම පොඩි පාර්ට් ටයිම් වැඩක් කරනවා. ඉතින් අදත් ඒ වගේ දවසක්. එහෙනම් එන්නකෝ අද දවසේ මම මොනවද කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මුලින්ම එළිය වැඩට යන්න කලින් ඔය මල්වල ලස්සන තමයි පොඩ්ඩක් මිදුල වටේ බැලුවේ. මල්ලොත් බලලා අපේ අඹ ගහේ මේ බිම වැටිච්ච අඹ ටිකත් අහුලලා මං එළිය වැඩ පටන් ගත්තා. ඉතින් මුලින්ම ගියේ මම මෙතනට චෙක් එකක් ගන්න සිනමන් ලයිෆ් බිල්ඩින් එකට. ඉතින් ඒගොල්ලන්ගේ ඔතන ටැග් එකත් අරගෙන ලිෆ්ට් එකේ 22 වෙනි තට්ටුවට ගියාම ඔන්න බලන්නකෝ කොළඹ පේන ලස්සන 22 වෙනි තට්ටුවට මාරුම ලස්සන. ඉතින් මං ඉඳගෙන ඒකත් චුට්ටක් වීඩියෝ කරා. මොකද හැමදාම ඒ වෙන්නේ නැහනේ. ඉතින් මෙහෙම බලද්දි චුට්ටක් කළා බලන් ඉඳලා මෙහෙමත් වීඩියෝ කරගෙන මං ඊට පස්සේ ඉතින් ආයි ඉතුරු වැඩ ටික කරගන්න ගියා. ඉතින් මේ ඔයාලට පේන්නේ කොම්පඤ්ඤ වීදියේ ඉඳන් කොළඹ පේන විදිය තමයි 22 වෙනි තට්ටුවේ ඉඳන්. ඉතින් ওই ටික තමයි ওই ලස්සනට පේන්නේ. ඉතින් මම මල් පැල දැක්කත් ඉතින් කොහෙ ගියත් වීඩියෝ කරනවානේ ටිකක් අමුතු විදියට තියෙද්දි ඉතින් මේක හොඳ අයිඩියා එකක් කියලා හිතුණා. ෆෝටෝස් පැල කරලා තියෙනවා. ඉතින් මේක පොඩි අයිඩියා එකක් ගන්න මම ඒකත් වීඩියෝ කරගත්තා. මොකද ෆෝටෝස් ටක් ගාලා වැවෙන වර්ගයනේ. මම ඊට කලිනුත් WTC ගිය වෙලාවේ එහෙ උඩ පැල කරලා තියෙන එක වීඩියෝ කරගත්තා. ඒ වගේ ගන්නවා. ඉතින් පොඩි අදහස් මෙන්න මේ කා එක ලස්සනයි මාරු විදියට මම චුට්ටක් කළා බලාගෙන හිටියා. මම බලාගෙන ඉන්න විදිය දැකලා එතනට ආව එක්කෙනෙකුත් ඇහුවා ඔයා මාර ආසාවෙන් බලන් ඉන්නවනේ. මමත් ඉතින් කෝ මාර ආසයි තාම හීනයක් විතරයි ඉස්සරහට ඉතින් ගම්මු කියලා. ඉතින් මමත් ගියා. ඊට පස්සේ මෙතන නම් මාර සෙනගක් හිටියා. සෑහෙන ඉල්ලුමක් තියනවාද කොහෙද? ඉතින් ඒකත් එක්ක මම බල ඉඳලා තමයි ඊට පස්සේ යන්නේ ගියේ. ඊට පස්සේ ওই සේල් එක දැක්කා. සපත්තු සේල් එකක්. ඉතින් මමත් සපත්තු කියන්නේ සපත්තු ඕන වෙන්නේ සෙරෙප්පුනේ වැඩි හරියක් දැන් ඕන වෙන්නේ. බයික් එක යන නිසා ඉතින් මට සේල් එකෙන් රුපියල් 700ට වගේ තිබ්බ සාමාන්‍ය සෙරෙප්පු දෙකකුත් අරගෙන ඔතනින් මම ආයෙ ඉතින් මගේ වැඩවලට ගියා. ඉතින් මම වීඩියෝ කරගත්තා. ඉතින් බලන්නත් එක්ක ඔයාලට. දැන් ඉතින් ඔය යන ගමන් ඉතින් මම හිතුවා පොඩි මොටිවේෂනල් වීඩියෝ එකක් විදිහට මම කොහොමද බයික් එකේ පුරුදු වුණේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරමු කියලා. ඉතින් ඔයාලට කියන්න පොඩි කාලේ මට පුස් බයිසිකලයක්වත් පදින්න බෑ. ඉතින් මේක හරි අහම්බෙන් මම පුරුදු වෙන්න තීරණය කරේ මගේ කසින් කෙනෙක්ගේ දුවලා පොඩි. හැබැයි ඒගොල්ලෝ හොඳට ස්කූටි පදිනවා. ඉතින් මම බැලුවා මේ පොඩි ළමයි මෙහෙම හොඳට පදිනවා නම් ඇයි මට බැරි? ඉතින් කියලා මම ඒගොල්ලන්ගෙන්ම පොඩ්ඩක් පුරුදු වුණා. ඉතින් අවුරුදු 11ක දුවෙක්ගෙන් තමයි ඉස්සෙල්ලා පුරුදු වුණේ 2016 වගේ. ඉතින් මම බයික් එක ගත්තේ 2018. ඉතින් අපි හිතුවොත් ඉතින් කරන්න බැරි දෙයක් නැහැ. කොහොම හරි ඉතින් මේ බබාගෙන් දුවගෙන් කොහොම හරි චුට්ටක් මූලික දේ ඉගෙනගෙන දවසක් මේගොල්ලන් අපේ ගෙදරට ආවෙලා අපේ ගෙදර පිටුපස්සේ පාළු ඉඩමක් තියෙනවා. ඉතින් ඒකේ රවුමක් පදිමු කියලා ගියා තනියෙන්. ඔන්න එදා තමයි තනියෙන් රවුමක් පැද්දේ. ඔයාලට කියන්න මම වැටුනේ එකම එක පාරයි සාමාන්‍ය පුරුදු වෙද්දී වැටෙනවනේ. මම වැටුනේ එකම එක පාර ඒ මෙතනින් නෙමෙයි දැන් කොහොම හරි ලයිසන් එකම ගන්න යන්න ඕනේ ලර්නර්ස් එකකට. මම ලර්නර්ස් එකකට ඊට පස්සේ ගියද මෙයාගෙන් මූලික දේවල් ඉගෙනගෙන කොහොමද ස්ටාර්ට් කරන්නේ රේස් කරන ඔක්කොම මේ දුවකින් ඉගෙනගෙන දැන් මේ රවුමත් ගියා හරියට වැටෙන්නෙම නැතුව කොහොම හරි ඉතින් මම ලර්නර්ස් එකට ගියාන් පස්සේ ලර්නර්ස් එක මට හවුනේ හොර ලර්නර්ස් එකක්. එයාලා සල්ලිත් අරගෙන කියලා දෙන්නේ මං අඩි 10ක් එහාට යන්නයි මෙහාට එන්නයි විතරයි කියලා දෙන්නේ. ඉතින් ඊට වඩා දෙයක් කියලා දෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙන හරවන හැටි මේ තව ගොඩක් දේවල් තියෙනවනේ. ඉතින් පාරේ පදින්න එහෙම මොකුත් නෑ. මෙයා පිට්ටනියකට ගිහිල්ලා ඉස්සරහට යන්නයි ආපස්සට එන්නයි ඉස්සරහට එන්නයි ආපස්සට එච්චරමයි ගන්නනේ. ඊට පස්සේ සල්ලි චුට්ට ඉල්ලනවා. වියදම් වෙනවා විතරයි. ඊට පස්සේ මට එපා වුණා. මං හිතුවා තනියම පුරුදු වෙමු කියලා. ගෙදරින් අයියා සපෝට් එකක් දුන්නේ. මොකද එයා කැමති වුණේ නැහැ බයිසිකල් පුරුදු වෙනකොට. මම පුෂ් බයිසිකලයක්වත්
පැදපු කෙනෙක් නෙමෙයිනේ. ඉතින් ඒත් මං තනි හිතුමතේට කොහොම හරි පුරුදු වෙමු කියලා හිතුවා. මට කියන්න බැරි වුණානේ මම ලර්නර්ස් එකෙන් නැවතුනේ විභාගෙත් ගත්තයින් පස්සේ. දැන් විභාගයක් ගන්න තියෙනවානේ ලයිසන් එක ගන්න කලින්. ඉතින් ඒ විභාගය අරගෙන මෙඩිකල් ටෙස්ට් එක කරලා ඒ ටික ඔක්කොම කරාන් පස්සේ තමයි මම නැවතුනේ. ඊට පස්සේ මං ගත්තා ලීස් එකට බයික් එකක්. අලුතෙන්ම ගත්තා. ඉතින් මං එතකොට මල්පැල බිස්නස් එකක් කරන නිසා මං ඒ බිස්නස් එක කියන්නේ ෂොප් එක කරන කාලේ. එතකොට මං හිතුවා මේ ෂොප් එකේ ලැබෙන ආදායමින් මාසෙකට රුපියල් 6000යි ගෙවන්න තිබ්බේ. මං කොහොම හරි ඒක කරා. ඊට පස්සේ මාසෙට 6000 ගානේ ගෙවත් ගියා. ඉතින් ඒක මල්පැල බිස්නස් එකෙන් තමයි මං ඔය බයිසිකලේ ගත්තේ. ඊට පස්සේ මං දැන් මගේම බයිසිකලේ මං පුරුදු වෙන්න ගත්තා තනියෙන්ම. ඊට පස්සේ මට දැන් මාස 3කට විතර පස්සේ ට්‍රයල් යන්නත් තියෙනවානේ. දැන් ඔන්න ඉතින් හොඳම වැඩේ කියන්නේ මං ට්‍රයල් ගියේත් මෙහි ඉඳන්ම ගෙදර ඉඳන්ම වේර හැර වෙනකන් තනියම මගේම බයිසිකලේ ලයිසනුත් නැහැ. ඔය අතරතුරේදී බම්බලපිටිය පොලිසියෙන් නවත්තලා ලයිසන් කෝ කියලා ඇහුවා. ඉතින් මං කෝ ලයිසන් ගන්න තමයි යන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලොනුත් බලලා එහෙනම් යන්නකො පරිස්සමෙන් කියලා ගියා. ගිහිල්ලා ට්‍රයල් එක පෙන්නන්න ගියාම එතකොටත් පොඩි ප්‍රශ්නයක් ආවා. මොකද අනිවාර්යෙන්ම ලර්නර්ස් එකක් කරා එන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා නැහැ ඉතින් මට පදින්න පුළුවන් මට ලර්නර්ස් එකක් හරහා එන්න ඕමනාවක් නැහැ. එහෙම කියලා ඊට පස්සේ එතන ලර්නර්ස් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මං ආයෙ රෙජිස්ටර් වෙලා ඒකකට පොඩි ගාණක් ගෙවලා ඒගොල්ලන්ට ඒ කියන්නේ මට ඒ විභාගේ ගන්න විතරක් නැත්තම් ඉතින් මට මේ ට්‍රයල් එක කරන්න දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ තමයි මම ට්‍රයල් එක පෙන්නලා ආවේ. ඊට පස්සේ මට ලයිසන් එක හම්බුණා සාමාන්‍ය විදියට පාරේ දුවන්. දැන් පාරේ දුවන එකත් මම තනියමමයි පුරුදු වුණේ. ඔයාලට කියන්නේ ඒකත් YouTube ගිහිල්ලා චුට්ටක් පදින ඒවා ඉගෙන ගත්තා. ඉතින් සහ පාරේ පරිස්සමින් කොහොමද යන එක අත්දැකීමම ඉගෙන ගන්න. ඒකෙත් අත්දැකීම් ගොඩක් තියෙන. හිමීට පොට ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඔන්න ඉතින් මගේ වැඩ ඉවරයි. දැන් මම මේ යන ගම. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයගලන් කැමති වුණා කියලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න බයි.